ප්‍රශ්නයක් නිසා මම මේ දැන ගැනීම සඳහා ෂෝට් එකේ පළ කරනවා රටේ ජනතාව දැනගන්න මගේ පවුලේ අය විසින් මට මගේ පවුල් ජීවිතය අඩපණ කිරීම සඳහා 2002 වර්ෂයේ ඉඳලා මට අකටයුතු සිදු කළා. දැන් මේ වෙනකොට වුන් මාව මහමඟ ගමන් කරනකොට අනතුරකට හෝ පයින් ගමන් කරන විට අනතුරකට වාජනය කිරීමට ප්‍රයත්නයක් මේ ඉදි සිටිනවා 100%ක ජනතාවක් ඒකට සම්බන්ධ කරගෙන මේ රටේ ජනතාවෙන් රාජ්‍ය ආයතනද වත් 100%ක් වෙනි යම් පිරිසක් මට වෙන කටයුතු සම්බන්ධව ඔවුන්ද ඒවට සහභාගී වෙන බව මට හැඟෙනවා. ඒ වගේම මට කියන්න ඕන අපේ රටේ මෙවැනි සිදුවීම් ජනතාවට සිදුවීමට ඉඩ අරින්න එපා කියලා. මම මේ කතා කරන අවස්ථාවේ මගේ වයස අවුරුදු 63ක් වෙනවා. මගේ වචනගත ගැහිමක් වෙන නිසා මම රටේ වැසියන්ගෙන් සමාව සිටිනවා. කරුණාකර මාව අනතුරටපත් කර රාජ්‍ය ආයතන අනතුරටපත් කර අපායතරපත් කිරීමේ අරමුණ වහාම නතර කරගන්න කියලා මම උන්ට දන්වා හිටිනවා. මොකද මමත් ස්වාධීනව තීරණ ගතොත් මොනියම් හෝ කාගේ හෝ ජීවිතවලට හෝ දේපල වලට හානි වේ කි බව මම යුද හමුදා සෙබලෙක් වශයෙන් පුහුණුව ලැබුවා. ඒක නිසා මම දන්වා සිටිනවා. ඒට හේතුව මා යුද හමුදායේ සෙබලෙක් වශයෙන් පුහුණුව ලැබුවේ ආයුධයකින් ඒ අවුරුදු 22කින් ඒ ක්‍රියාකාරීත්වය ඒ පුහුණුව මගේ ඇඟ තුල තාම තියෙනවා. යුද හමුදාවෙන් තමයි සේවයෙන් ඉවත් කර ඇත. මෙඩිකල් ආබාධයක් තිබියදී මට කිසිම ගෙවීමක් නොකර එසේයින් මට මෙවැනි අකටයුතුන් වලට මොහොන දෙනකොට මාගේ මොරල් එක ඉස්මතු වෙන බව එම පිරිස් වලට මම කරුණාවෙන් දන්වා සිටිනවා. ස්වාධීනව මට අයිතියක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී රටක තීරණය ගැනීමේ අයිතිය. බොහොම ස්තුතියි.